ඕනම ශේෂ්ත්‍රයක තියෙන බැරෑරුම් දෙයක් තමයි අපි මුණ දෙන්න වෙන කම්පිටිෂන්. සහ අපිට ඊර්ෂ්‍යා කරන කට්ටිය සහ අපි ඊර්ෂ්‍යා කරන කට්ටිය. How is it? Competition. කොහොමද ඒකට මුණ දෙන්නේ? කෙනෙක් ඒක වැඩි හිතන්නේ නැද්ද? තරංකාරී. මම හිතන්නේ එහෙම කම්පිටිෂන් එකක් කියලා මේ මන්දම්. එහෙම හිතන්නේ නැහැ ඒක ගැන. කම්පිටිෂන් එකකට වඩා කෙනෙක් හැමතිස්සෙම හිතන්න ඕනේ you must have you shouldn't be insecure. එහෙම insecure වුණාම තමයි ගොඩක් අනිත් දේවල් ඔළුවට එන්නේ. ඊර්ෂ්‍යාව, ඔය කම්පීට් කරන්න, ඔය හැම දෙයක්ම කෙනෙක් insecure වුණාම තමයි insecure what is the word? Insecure is තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති එහෙම ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙකුට මම හිතන්නේ තරඟකාරී මනසක් එන්නේ නැහැ. තමන්ගේ දේ හොඳට කරගෙන හරියට කරගෙන තමන්ගේ ගමන යනවා නම් මම හිතන්නේ එහෙම එකක්. දැන් is that the same? Yeah, it's the same. මොකද ස්ටේජ් එකට නැග්ගම අපේ බෙස්ට් මේ අපි කරන්නේ කොහොමද? ඉතින් තව කෙනෙක් කරන්නේ එයාගේ බෙස්ට්. ඉතින් අපි ඒක ගැන හිතලා මෙයා මට වැඩිය හොඳට කරනවද? මෙයා ඉතින් you do your best නේ. මම හිතන්නේ ඒක මේ කොම්පිටිෂන් එකක් හැටියට හිතුවොත් ඒ වෙලාවට ස්ටේජ් එකේ නැගලා අපි පස්සට යනවා. අපි කොම්පිටිෂන් එක නැතුව ඉස්සරහට අපි දෙන්න බැලුවොත් අපි දෙන්න එකම විදියට යන දෙන්නෙක් නේ. ඒ වුණාට අපි එක ස්ටේජ් එකේ නැගලා සින් කරනවා. දැන් අතර අපි හැමෝම මනුස්සයන් හැටියට අපේ කාන්තාවන් හැටියට අපේ විලාසිතා නිසා හෝ අපේ පර්සනැලිටිස් නිසා අපිට සමහරක් වෙලාවට අපිට ඊර්ෂ්‍යා කරන කට්ටිය අපිට මුණ ගැහෙනවා සහ අපිටත් ඊර්ෂ්‍යා හැංගෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවකදී කොහොමද රියැක්ට් කරන්නේ ඔයගොල්ලෝ? මම හිතන්නේ ඊර්ෂ්‍යා කියන වචනය no I don't think එහෙම not ඊර්ෂ්‍යා but you shouldn't ඊර්ෂ්‍යා කරන කට්ටියක් ඉන්නවද දන්නේ නැහැ. එහෙම අපි හිතන්න නරකයි. වෙන කෙනෙක් අපිට ඊර්ෂ්‍යා කරනවද කියන එක අපි හිතන්න නරකයි. Okay. එතකොට එතන කොහෙත්ම ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි හිතුවොත් ආරයා මට ඊර්ෂ්‍යා කරනවා. එතකොට අපි වෛර කරනවා. එතකොට වෛරයක් ඇති වෙනවා. ඔව්. ඊර්ෂ්‍යා කරනවා කියලා හිතනකොට නැචරලි එහෙම ඇති ශේෂ්ත්‍රවල අනිවාර්යයෙන්ම ඔව් ඒක එච්චරම should not ගණන් ගන්න නැතුව තමන්ගේ වැඩේ කරන දේ පොඩි දෙයක් වුණත් හරියට කරගෙන ගියා නම් මම හිතන්නේ ඒ දේවල් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ජූඩි අපි පටන් ගත්තෙම බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් හැටියට කියන්නේ විවිධ නිර්මාණ වලට ගොඩක් දායක කළා තියෙනවා. සූරදරුවෝ, වීර ප්‍රාර්ථනා, උදාගිරි වගේ නිර්මාණ ගන්නවා තියෙනවා. ඒ කන්ටිනියු කරේ නැත්නම් ඒක දිගින් දිගටම ගෙනිච්ච නැත්නම් කන්ටිනියු කරේ නැත්නම් මට සම්මානය ලැබෙනවත් එක්කම මම රට ගියා. ඉතින් ඒකෙන් ඇත්තටම ගොඩක් ඒක නැවතුනේ ඒ නිසා 98 වර්ෂයේ. ඉතින් එතන ඉඳන් අවුරුදු 4ක් 5ක් විතර මම රටෙන් පිට වෙලා හිටියේ. ආවා ලංකාවට ආවට මම කිසි දෙයක් කියන්නේ මියුසික්වත් ඇක්ටින්ග්වත් කරේ නැහැ. ඇවිල්ලා යනවා මම. කනගාටුද ඒක ගැන? නැහැ ඇත්තටම නැහැ. දැන් බෙහෙම කාර්යබහුල ඉන්ඩිපෙන්ඩන්ට් පුද්ගලයන් හැටියට ආදරය ගැන මොකද හිතන්නේ? ආදරය කරලා ආදරයෙන් පරාජය වෙලා ආදරය කරන්න දැන් හිතෙන්නේ නැහැ. බොහොම අවංකයි. බොහොම සතුටුයි. Okay. ආදරය කරා, විවාහ වුණා, අසාර්ථක වුණා, ආයෙත් ආදරය කරා, පරාජය වුණා. මේ මං ගැන කියන්නේ. මේ කමෙන් මම ගැන කිව්වා කියලා. මම හිතුවේ මං ගැන කිව්වා. තමයි. මම කියන්න ඕනේ යා කිව්වනේ. Okay. ආදරයට වෙලාවක් නැහැ. ආදරයට වෙලාවක් නැහැ. ලස්සනට ඉන්නත් එක්ක ආදරේ නැති වුණත් ලස්සනට ඉන්නවා. කාටද ආදරේ උනේ අද කාලේ? Okay. ඒක විහිළුවක්. ආදරය හැමෝටම අවශ්‍යයි. ඒක ප්‍රෝග්‍රෑම් එක ලස්සන පොඩ්ඩක් නේද? ආදරය හැමෝටම අවශ්‍යයි. ආදරය කියන්නේ
කාගෙන්ද ලැබෙන්නේ කියන එකද අපි ආදරය කියන්නේ බලෙන් ලබා ගන්න දෙයක් හැමෝගෙන්ම ලැබෙන්නේ ආදරේ නේද? ඒකත් ආදරයක්. ජීවිතයට අත්‍යවශ්‍ය. ඒක අත්‍යවශ්‍යයි තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් ඒ වගේ ඒ ආදරේ තියෙන ඒ ආදරේ තියෙන නිසා තව ඔයා මීන් කරේ මොන ආදරේද කියන්නකෝ. හරි. පටන් ගත්ත තැන හරි. කියලා කිව්වේ යා මොන ආදරේද කියලා කිව්වේ නෑ. පටන් ගත්ත තැන හරිද? ඕකේ. දෙන්නට මේ අදහස් තමයි කියන්නේ. ඕකේ. විවාහය. දැන් දෙන්නගේම අත්දැකීම් දෙකක්. මම කැමති විවාහය ගැන පොඩ්ඩක් විතර සඳහන් කරනවා නම්. විවාහය ගැන නම් මම එච්චරම විවාහය තිබිය අත්‍යවශ්‍ය දෙයක්. මම නම් දකින විදිහට එහෙම අත්‍යවශ්‍යම දෙයක් විදිහට දකින්න බෑ අද කාලේ. මොකද විවාහ වෙලා ලෝකෙට පේන්න පෞල් කන ගෙදර ප්‍රශ්න කෝටියක් තියෙන ගොඩාක් දෙනෙක්ව අපි අතරේ ඉන්නවා, දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඉතින් එහෙම විවාහ වෙලා ඉන්නවට වඩා සතුටින් දෙන්නේ එකට ඉන්න එක ඒක දෙන්නෙක් සතුටින් ඉන්නා නම් මම හිතන්නේ එතන තමයි නියම ආදරේ තියෙන්නේ. දැන් අපේ අදහන ආගම හැටියට අපේ ඒ දේවල් හැටියට නම් අනිවාර්යයෙන්ම දෙන්නෙක් අතර විවාහයක් සිද්ධ විය යුතුයි. ඒක මම නැහැ කියන්නේ නැහැ. නමුත් ඉතින් ඒ දෙන්නට දෙන්න අතරේ තියෙන අන්ඩර්ස්ටෑන්ඩින් එක. ඒක තමයි විවාහය කියන්නේ මම හිතන්නේ ගොඩාක්ම දෙන්නෙක් අතර තියෙන්න ඕන අන්ඩර්ස්ටෑන්ඩින් එක. ඒක නැත්තම් ඒ කියන්නේ පැහැදීම. ඒක නැත්තම් මම හිතන්නේ විවාහයක් සාර්ථක කරගන්න බෑ. ඉතින් ඒ නිසා අර ඇත්තටම කොරියන් කිව්වා වගේ හුඟක් ඉන්නවා අපේ අතර විවාහ වෙලා බොරුවට ඉන්නවා. ලෝකෙට පේන්න ඉන්නවා, මේ පවුල් වලට පේන්න ඉන්නවා, අයින් වෙන්න බැරි නිසා ඉන්නවා, විවාහ වෙච්ච නිසා ඉන්නවා. ඉතින් වැඩක් නෑ ඇත්තටම තමන්ගේ හිතේ සතුට නැතිනවා ගොඩක්. සෑහෙන්න දුක් විඳිනවා. මමත් ගන්න සෑහෙන්න ඉන්නවා ඒ වගේ හිතෙන් දුක් විඳ ලෝකෙට hina වෙලා ලස්සනට ඉන්න try කරනවා. ආදරේදී පිරිමි හැම වෙලාවෙම බොරු කරනවා නේ ජෝඩි. ඔයාට එහෙම මට නම් ඔව්. මට නම් දැන් අපේ වාගේ වව ප්‍රශ්න කරන්න. අපි ප්‍රශ්න කරමු යාවනේ. ඔයා ආදරේ ගැන මොකක්ද කියන්නේ? කිව්වද එම තමයි මට තවන්කම කියන්න තියෙන්නේ. අපි ජෝඩි ගස්. පිරිමි බොරු කරනවද? හැම වෙලාවෙම ආදරේ. හැම වෙලාවෙම කියන්නත් බෑ. ඉතින් අපි දැකලා තියෙනවා එහෙම කරන්නේ නැති පිරිමිත් ඉන්නවනේ. ඒ අතුරින් හොඳ පිරිමිත් ඉන්නවා. එහෙම නෙමෙයි. 90ක් විතර බොරු කරනවා. දැන් පිරිමි අපිට බලන්න දන්නේ නෑ බොරු කරන ගෑනු කට්ටියක් ඉන්නවා. එහෙම ඉන්නවා. දෙන්නගේ අන්ඩර්ස්ටෑන්ඩින් එක මත තමයි හැම දෙයක්ම තියෙන්නේ දවස් අන්තිමට. ඉතින් බොරු කරන්න අවශ්‍ය වෙන්නේ ඉතින් අර අන්ඩර්ස්ටෑන්ඩින් එක නැති ගොඩක් වෙලා. විශ්වාසත් නෙමෙයි, තේරුම් ගැනීම. තේරුම් ගැනීම. තේරුම් ගත්තට පස්සේ එතකොට අනිවාර්යයෙන්ම විශ්වාසයක් ඇති වෙනවනේ. That's right. අදහස් ගැලපෙන්න ඕන. දැන් අපි තාමත් කෙටි විරාමයකට යන්න ඕන. තාමත් කෙටි විරාමයකට අපි ගිහින් ඇවිත් අපේ ඉතුරු අඩහෝරාවට එකතු වෙමු. සහරැඳි සිටියට දැන් මම ආසයි ඔයගොල්ලන්ගේ මේ දවස්වල වැඩ කටයුතු ගැන පොඩ්ඩක් විතර දැනගන්න. කොරින් ඉක්මනට කියන්නම්. බෑන්ඩ් එකක් තියෙනවා මගේම සංගීත කණ්ඩායමක්. Corinne and the Beatbox තමයි නම. 2010 වසරේ ඔක්තෝබර් වල තමයි මම එළි දැක්කුවේ. හොඳට කෙරීගෙන යනවා. ඉතින් ගොඩක් සතුටුයි මගේ මල්ලි සමගම. හොඳට වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඉතින් මම ඉස්සෙල්ලාම ප්‍රයොරිටි දෙන්නේ දැන් මම තනියම ගීත ගායනාවට වඩා මම මුල් තැන දැන් දෙන්නේ බෑන්ඩ් එකේ වැඩ කටයුතු වලට. චුටිගේ බෑන්ඩ් එකක් තිබ්බා. දැන් ඒක නැහැ අලුත් බෑන්ඩ් එකක්. ඔව් දැන් බෑන්ඩ් එක ඇත්තටම කරන්නේ මගේ අම්මිත් එක්ක. ජූඩියන් සින්ටිලේට් කියලා යන්නේ. ඒක ඇවිල්ලා ෆුල් බෑන්ඩ් එකක් නෙමෙයි. කීබෝඩිස් කෙනෙක් ඉන්නවා, ගිටාරිස් කෙනෙක් ඉන්නවා. අපි දෙන්න සිං කරනවා. ඉතින් ඒකේ වැඩ කටයුතු කෙරීගෙන යනවා වැඩ කටයුතු. දැන් මේ බෑන්ඩ් එක ඇත්තට ගොඩක් කල් ඉඳන් 2002 3 වගේ ඉඳන් තියෙනවා මේ බෑන්ඩ් එක. මියුසිෂියන්ස්ලා වෙනස් වුණා. ඉතින් ඒත් එදා ඉඳන් හොඳට කෙරීගෙන ගියා. ජූඩියන් ද ඉටර්නල් සෝල්ස් වලට මොකද උනේ?
ඒක තිබුණේ අවුරුදු 2යි. Judy with Eternal Soul. Eternal නෑ ඒක. ඕකේ. සමහරේ වචනේ පොඩ්ඩක් බෑරුම් වැඩි වෙන්න ඇති. ඔව්. ඒ මැනේජ්මන්ට් එකේ ප්‍රොබ්ලම් එකක් තිබුණේ ඇත්තට. ඕකේ. ජීවිතේ අපි ගොඩක් ප්ලෑන් කරන්න අවශ්‍යද? එහෙම ප්ලෑන් කරනවද? ඒ ප්ලෑන්ස් සාර්ථක වෙනවද? නැත්නම් අද හෙටට ජීවත් වෙන එකද හොඳ? මගේ ප්‍රතිපත්තියක් නම් කවදත් මම living just one day, taking one day at a time. මම ගොඩාක්ම බලාපොරොත්තු හිතින් හදාගත්ත කෙනෙක් නෙමෙයි, බලාපොරොත්තු වල ජීවත් වුණ කෙනෙක් නෙමෙයි, බලාපොරොත්තු තියාගත්ත කෙනෙක් නෙමෙයි. ලද දෙයින් සතුටුයි. අද වෙනකොටත් ගොඩක්ම තෘප්තිමත් මං. යම් යම් දේවල් සාර්ථක වුණා, යම් දේවල් පරාජය වුණා. ඒ නමුත් එහෙම දුක් වෙන්නේ නැහැ. හරිම ශක්තිමත්ව හෙට දවසත් ෆේස් කරන්න පුළුවන් ශක්තියක් තියෙන කාන්තාවක්. මාඩම්බරයි. චුඩි. මට ඇත්තටම මේ ගොඩක් අවුරුදු 16 17 18 24 25 විතර වෙනකන් ගොඩාක් බලාපොරොත්තු තිබුණා. ඉතින් ඒ බලාපොරොත්තු තිබ්බට ඒවා කියන්නේ මගේ පර්සනල් ලයිෆ් එකේ මියුසික් අතෙන් බලාපොරොත්තු වෙච්ච නැති විදිහට හැමදේම මට ඉබේම ලැබුණා. ඉතින් පර්සනල් ලයිෆ් එකේ බලාපොරොත්තු වෙච්ච දේවල් කිසි දෙයක් ලැබුණ නැහැ. ඉතින් ඒ නිසා මම ඊට පස්සේ හිතාගත්තා හරි මේ බලාපොරොත්තු වුණාට දැන් අපිට තියනවා නම් දෙයක් වෙන්න ඒක වළක්වන්නත් බෑ කියනවනේ. ඉතින් මම එහෙම හිතලා හදාගත්තා හරිද. දැන් ඇත්තටම එන දෙයකට මූණ දීලා ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක ලේසි ඒ විදිහට. මොකද බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ඒවා හරි ගියේ නැතිකොට ගොඩක් දුක හිතෙනවානේ. එන දෙයකට මූණ දෙනවා කියලා හිතාගෙන ඉන්නකොට එච්චර දුකක් ඇති වෙන්නේ නැහැ. බොහොම හොත් ප්‍රතිපත්තියක්. මොකද සාධකාල සමහරක් මිනිස්සුන ප්‍රශ්න වලින් පැනලා යනවා. මූණ දෙන්න නැහැ. දැන් ඔයගොල්ලෝ මූණ දෙන්න සැදී පැහැදිලි වෙනවා සහ ඉතින් ඉදිරියට යන්න මේ සූදානම්. ඉතින් මමත් පෞද්ගලික පිළිපදින ප්‍රතිපත්තියක් කමංකෝ. දැන් ඊගාවට නම් අපි යමු නැන්නේ කෙටියෙන්ම කිව්වොත් කියන සෙග්මන්ට් එක. ඒක මොකක්ද කියලා හරියටම කියන්නම්. ඊටමත් කෙටි විරාමයකින් පස්සේ